තුන දෙක එක හරි. සරණයි. අයියෝ ඇද්දනේ ඔයා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. පූර්ණිකාගේ නමට සරිලන විදිහට අපේ අවුරුදු කෑම මේසේ කිරිබත්, පොලොස්, චිකන්, අච්චාරු. ඒත් දකුණ නෙමෙයිනේ. හරි දකුණු පේනවා. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, කොහොමද ඔයගලන්ට? මගේ පවුලත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ලැබපු අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සතුට, සෞභාග්‍ය, වාසනාව පිරී ඉතිරී යන හිතන පතන හැම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් දැන් බලමු අපි කොහොමද අපේ අලුත් අවුරුද්ද ලස්සනට සැමරුවේ කියලා. අනියෝම. දුපනින්න වේ. පුළුවන්. අන්න මම කළා. ඕ බබ්බා හමින්ද. අයියෝ ඇද්දනේ ඔයා. මේ වැලියනෝද ගහේ ඉස්සල්ලාම හැදිච්ච පළදාව. ඔයගොල්ලෝ දන්නවද අවුරුදු දවසේ උදේ වෙනකොට ඒකෙන් ගෙඩියක් මෙන්න මේ විදිහට රතු වෙන්න ඉදලා තිබ්බා. ඔක්කොම පැහැලා තියෙනවා. ඔයාගේ අපිට අවුරුද්දට උදේම තෑග්ගක් හම්බුණා. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න අපි දෙන්න ලෑස්තිලා ඉන්නේ දැන් නැකතට ලිපකිනි මොලවන්න. ඉතින් ඉක්මනටම යන් දැන් නැකත ළඟයි. අපි දෙන්න උදේම වොෂ් එකක් දාලා අවුරුද්දට ලෑස්ති වුණා. සිතින් ප්‍රාර්ථනාව පූර්ණිකාගේ නමට සරිලන විදිහටම පූර්ණි හරිය පරිපූර්ණයි. එන්න චුටියෙන්. ක්‍රියාවන්තයි. ඒ නිසා මේ සිරියාව ඒ විදිහ 10යි 9යි 8 7 6 5 4 3 2 1 හරි. බුදු සරණයි. මෝ වැඩි කන්නේ. දකුණ. සාදු කියන්න. අපිට යමී දෙනවනේ. සාදු කියන්න. සාදු. ඔන්න ඉතින් අපේ කුඹුරෙන් අලුතෙන්ම ගත්තු කීරිසම්බ හාල් වලින් තමයි මෙදා පාර අවුරුද්දට අපි කිරිබත් හදන්නේ. අනේ ඉතින් හරීම සතුටුයි. අපේම වගාවකින් මේ විදිහට නැවුම් වතයක් අරගෙන අලුත් අවුරුද්දට ඒකින් කිරිබතක් හදද්දි ඒ කිරිබතේ රස දෙගුණ තෙගුණ වෙනවා හිතේ සතුටත් එක්ක. අපි අච්චාරුවක් දාලා තියෙන්නේ. ඉතින් සිංහල අච්චාරුව කියන්නේ අලුත් අවුරුද්දට නැතුවම බැරි කෑමක් නේ. අපි කල් තියාම ඔන්න අච්චාරුවකුත් හදලා තියාගත්ත කිරිබත් මේසෙට. මේක ඉතින් අරිනකොටම එන සුවඳට නම් බඩගින්න තවත් වැඩි වෙනවා. ඉතින් කියන්නකෝ බලන්න ඔයගොල්ලෝ අවුරුද්දට අච්චාරුවක් දැම්මද? මෙන්න තියෙනවා ඉතින් අපේ අවුරුදු කෑම මේසේ. කිරිබත්, පොලොස්, චිකන්, අච්චාරු, බිස්කට්ස්, මාළු බැදලා, එතකොට චිප්ස් එකකුත් තියෙනවා. නැගිටින බලන් කෑවිය. ඒත් දකුණ නෙමෙයිනේ. හරි දකුණු පේනවා. දකුණ අමතක වෙනවා දැන්. මට කවවල ඉවරයි. මෙයාට බබුගාවු ගලක. කෑව දැන් මෙච්චර. චුට්ටයි. ඔන්න බලා ගන්න බුදු දානයි කුගුර ඉදි කටුව. කිරියම්ම නම් වැඩ අල්ලලා තියෙන්නේ අපේ කිරියම්ම මේ වැඩ අල්ලලා තියෙන්නේ කල්තිය. සරණයි. ඉතින් උදේවරුේ ඒ විදියට චාරිත්‍ර ටික ඉවර කරලා අපි ගියා අපේ චූටි නන්දලයි ගෙදරටයි ලොකු අම්මලයි ගෙදරටයි. මේ පේනව නේද? අපේ බබාට ඉතින් එයාගේ නැන්දිලා දෙන්න හම්බෙලා එයාලත් එක්ක ඉතින් හරියට කෝලම් කර කර ඉන්නවා.
ඊට පස්සේ අපි ආවා ලොකු අම්මලා ගෙදරට. අපේ මුත්තම්මට නම් එහෙදි අඳුරන යාළුවෙක් හම්බෙලා දෙන්න ඉතින් බර කතාවක්. ඒ ඇසේ පේනව නේද මෙන්න මෙයා කරන වැඩ. එයාට යන්න දෙන්නෙත් නෑ. ඕන්නේ නෑ ඌව දන්නේ නේද? ඔව්. අපේ චූටියාගේ ඉතින් ආසම අවුරුදු කෑම උනේ මේ පාර කොකිස්. ගිය පාර සිංහල අලුත් අවුරුද්ද වෙනකොට මගේ බබාට මාස 4යි. ඉතින් නෑගම් ගියාට එහෙම තේරුමක් නෑනේ යාට. මේ පාර නම් ගිහින් ඉතින් සෙල්ලම් කරලා කාලා බීලා විනෝද වෙලා ඉතින් අපේ ලොකු අම්මා අපිට රස බීම එකකුත් හදලා දුන්නා. ඒකත් බීලා එයාගේ රස මුං කෑමකුත් කාලා අපි ආවා. ඔන්න ඉතින් හවසට තමයි අපේ අවුරුදු පාටි එක පටන් ගන්නෙ. පාටි එකක් කිව්වට ඉතින් මෙහෙමයි. අපි ඉක්මනට රැයට කෑමත් හදලා ඉවර කරලා හැමෝම එක එළියට ආවා ටිකක් සින්දු කියලා ඩාන්ස් කරලා විනෝද වෙන්න මේ අලුත් අපේ ගෙදර අය සතුට සමලන ක්‍රමය තමයි ඉතින් ඒ. ඉතින් එහෙනම් මේ අලුත් අවුරුද්ද අපේ සංගීත ප්‍රසංගයට ආපු ආධුනික ගායක ගායිකාවන්ගේ සින්දු ටිකක් ඔයගොල්ලෝ අහන්න එකතු වෙන්නකෝ. ඒ මල්විලේ ඔබේ මගේ හදතෙන් ඉතින් අද දවස අපේ හිත් මේ විදියට සතුටින් පිරී ඉතිරිලා ගියා වගේම ඕගොල්ලන්ගේ හිත්වලට සතුට සැනසීම පිරී ඉතිරී යන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සතුට සැනසීම පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අදට ගිහින් එන්න අපේ ගීත ප්‍රසංගය බලන්න එකතු වෙන්න හොඳේ. සතුටින් පරිස්සමින් ඉන්න. බයි. Kadawa